හායි කොහොමද ඔයාලට? ඔන්න අමුද්‍රව්‍ය දෙකක් පාවිච්චි කරලා හරිම ලේසියෙන් හදන්න පුළුවන් චොක්ලට් බිස්කට් පුඩින් එකක් තමයි මං අද අරන් ආවේ. මේක oven එකේ දාන්නවත් ස්ටීම් කරන්නවත් අවශ්‍ය නැහැ. ඕනම කෙනෙකුට පහසුවෙන්ම හදාගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ කොහොමද හදන්නේ කියලා. අපිට මේ පුඩින් එක හදන්න මුලින්ම අවශ්‍ය වෙනවා චොක්ලට් බිස්කට්. මම මෙතන අරන් තියෙන්නේ චොක්ලට් බිස්කට් ග්‍රෑම් 365 ලොකු පැකට් එක. ඒකෙන් ග්‍රෑම් 300ක් වෙන් කරලා තමයි ඉස්සෙල්ලා මම මේ අරගෙන තියෙන්නේ. ඉතින් මේ බිස්කට් ටික ඉස්සෙල්ලා මේ විදිහට අරගෙන මේකේ ඇතුලේ තියෙන ක්‍රීම් එක මම මේ විදිහට වෙනම අයින් කරගන්නවා. හැම බිස්කට් එකේම මේ විදිහට ක්‍රීම් එක වෙනම අයින් කරගන්න ඕන. ඉතින් ඔයාලට මේ පුඩින් එකට අවශ්‍ය විදිහට මේ බිස්කට් ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. මීට වඩා ලොකු ප්‍රමාණයක් අවශ්‍ය නම්. ඊට පස්සේ මේ අයින් කරගත්තු ක්‍රීම් එක මම පොඩ්ඩක් පැත්තකින් තියලා මේ වෙන් කරගත්තු බිස්කට් ටික මේ විදිහට පොඩියට කඩලා වෙනම බෝල් එකකට දාගන්නවා. මේ ඔක්කොම බිස්කට් ටික මේ වගේ පොඩි කෑලි වලට තමයි කඩන්න ඕනේ. එතකොට අපිට ලේසි. ඉතින් මේ තියෙන්නේ මම පොඩියට කඩාගත්තු චොක්ලට් බිස්කට් ටික. දැන් මම මේ ටික පොඩ්ඩක් පැත්තකින් තියනවා. දැන් මම මේ අයින් කරගත්තු චොක්ලට් ක්‍රීම් වලින් චොක්ලට් සිරප් එකක් හදාගන්න යන්නේ. මෙතන මම ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 400ක් අරගෙන තියෙනවා. ඒකෙන් පොඩ්ඩක් මම මේ ක්‍රීම් එකට එකතු කරලා මේ විදිහට ගෑරුප්පුවකින් පොඩි කරගන්නවා. අපි මේ කිරි එකත් එක්ක මේ ක්‍රීම් ටික හොඳට දිය කරගන්න ඕන. මෙන්න මේ විදිහට තමයි හදාගත්තු චොක්ලට් සිරප් එක එන්නේ. ඊට පස්සේ මම මේ විදිහට භාජනයක් ලිපෙන් තියෙනවා. දැන් මම මේ ඉතුරු වෙච්ච කිරි ටික මේ භාජනයට එකතු කරගන්නවා. මේක අඩු ගින්දරේ මේ විදිහට අපි ටිකක් රත් වෙනකන් තියාගන්න ඕන. මේක පොඩ්ඩක් මේ විදිහට කලවම් කරගන්න ඕන. මේක අපි ගොඩාක් උතුරනකන් ඉන්නේ. ටිකක් රත් වීගෙන එනකොට මම මේ හදාගත්තු චොක්ලට් සිරප් එක මේකට එකතු කරගන්නවා. දැන් මේ කිරි එක උතුරනකන් මේක මේ විදිහට හැඳි ගන්න ඕන. මේක විටින් විට මේ විදිහට හැඳි ගාගෙනම හදා ගන්න ඕනේ. මොකද කිරි ටික කැට ගැහෙන්න පුළුවන්. ඒ නිසා මේක උතුරනකන් මේ විදිහට හැඳි ගන්න ඕන. ඉතින් මේ කිරි ටික ගාන්ට උතුරගෙන ආවම මම මේ කිරි ටික ලිපෙන් අරගෙන අපි කඩාගත්තු චොක්ලට් බිස්කට් වලට එකතු කරගන්නවා. හැබැයි මේ කිරි ටික එකපාර එකතු කරගන්නේ නැහැ. මේකෙන් ටිකක් ඉස්සෙල්ලාම එකතු කරගෙන මේ විදිහට කලවම් කරගන්න ඕන. ඒ වගේම මේ කිරි ටික මේ තියෙන උණුවෙන්ම එකතු කරගන්න ඕන. එතකොට අපිට මේ බිස්කට් එක කලවම් කරන්නත් ලේසි. ඉතින් කිරි ටික ටික දාලා මෙන්න මේ වගේ බැටර් එකක් තමයි අපි හදාගන්න ඕන. දැන් මම මේ අරන් තියෙන්නේ මේ පුඩින් එක මම හදාගන්න ගන්න මෝල්ඩ් එක. මම මේකට ලන්ච් ෂීට් එකක් දාලා තමයි අරගෙන තියෙන්නේ. ඉතින් ඔයාට ලන්ච් ෂීට් එකක් එහෙම නැත්නම් ක්ලින්ච් ෆිල්ම් එකක් එහෙමත් නැත්නම් ඔයාට ඔයා ගන්න ට්‍රේ එකේ හරි මෝල්ඩ් එකේ හරි බටර් ටිකක් හරි තෙල් ටිකක් හරි ගාලා මේ ට්‍රේ එක හරි මෝල්ඩ් එක හරි ගන්න පුළුවන්. මම ලන්ච් ෂීට් එකක් දැම්මේ එතකොට මට පුඩින් එක ගන්න ලේසි වෙන්න. දැන් මම මේකට මේ හදාගත්තු බිස්කට් පුඩින් එක මේ විදිහට එකතු කරගන්නවා. දැන් මම හැන්දක් පාවිච්චි කරලා මේකේ උඩ ටික මේ විදිහට ෆ්ලැට් කරගන්නවා. ඊට පස්සේ මම මේ පුඩින් එක පොඩ්ඩක් පැත්තකින් තියලා මේ විදිහට වෙනම පොඩි බෝල් එකක් ගන්නවා. ඉතින් මං කියවනේ මං ග්‍රෑම් 365 ලොකු පැක් එක තමයි මේකට ගත්තේ කියලා. ග්‍රෑම් 300න් අපි පුඩින් එක හදපු නිසා මේ ඉතුරු බිස්කට් වලින් මං මේක උඩට දාන චොක්ලට් සෝස් එකක් හදාගන්න තමයි යන්නේ. ඉතින් මේ බිස්කට් ටික මේ විදිහට අරගෙන මම මේ විදිහට පොඩි කෑලි වලට කඩා ගන්නවා. ඒ කඩාගෙන මම මේ බෝල් එකට එකතු කරගන්නවා. ඉතින් මේ චොක්ලට් සෝස් එක ඔයාලට චොක්ලට් බිස්කට්ම පාවිච්චි කරන්න ඕනේ නැහැ. ඔයාලට චොක්ලට් එකක් හරි තියෙනවා නම් ඒකෙන් උනත් හදාගන්න පුළුවන්. දැන් මම මේ කඩාගත්තු චොක්ලට් බිස්කට් වලට අපි අර හදාගත්තු ඉතුරු කිරි ටිකෙන් මේ විදිහට පොඩ දාලා මේක කලවම් කරගන්නවා. ඉතින් කිරි ටික උණු නිසා මේක මේ විදිහට කලවම් වෙනවා. මේක ටිකක් මේ විදිහට කලවම් කරනකොට අපිට මේ වගේ චොක්ලට් සෝස් එක හදාගන්න පුළුවන්. දැන් මම අපි හදාගත්තු පුඩින් එක අරගෙන මේ චොක්ලට් සෝස් එක මේක උඩින් මේ විදිහට දාගන්නවා. දැන් මේ පුඩින් එක ෆ්‍රිජ් එකේ පැය 9ක් 10ක් විතර තියන්න ඕන.
මේ තියෙන්නේ මම එක රැයක් තියාගත්තු මගේ පුඩින් එක. ඉතින් මම ලන්ච් ෂීට් එක අයින් කරලා මේ විදිහට මේක වෙනම දාගන්නවා. මම මේ පුඩින් එක සරස ගන්න පොඩියට කපාගත්තු කජු ටිකක් එකතු කරගන්නවා. ඉතින් ඔයාට කැමති දෙයක් මේකට එකතු කරගන්න පුළුවන්. මාෂ්මෙලෝස්, පළතුරු කෑලි ඔයාට කැමති විදිහකට මේ පුඩින් එක සරස ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්තු චොක්ලට් බිස්කට් පුඩින් එක අමුද්‍රව්‍ය 2ක් විතරක් පාවිච්චි කරලා. ඉතින් බලන්නකෝ මේක බිස්කට් වලින් හැදුවා කියලා කියන්නත් බෑ. ඒ තරමට ලස්සනට තියෙනවා. ඒ වගේම මේක ගොඩාක් රසයි. ඉතින් පෙන්නුවා වගේ ඔයාට අමුද්‍රව්‍ය 2මයි ඕනේ. ඒ වගේම මේක ගොඩාක් ලේසියෙන් හදන්නත් පුළුවන්. දැන් අපි කෑල්ලක් කපලා බලමු මේ විදිහට. ඉතින් මේ රෙසිපි එක ඔයා try කරලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මේ වීඩියෝ එකට. මේ වීඩියෝ එකට ඔයා කැමති නම් වීඩියෝ එක like කරන්නත්, channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් රසම රස රෙසිපි එකකින් අපි ආයෙත් හමු වෙමු.